Even in Sunil Santa's illustrious music career, there were many ups and downs. After he was removed from Radio Ceylon, he ran into some monetary struggles. His songs were plagiarized and copyright violated. ඉතාමත් කනගාටු ලෙස ඔහුගේ දක්ෂතා අව탁සේරුවට ලකුණා. එනමුත් ඔහු දැඩි අධිෂ්ඨානයෙන් ඔහුගේ හැකියා අපතේ යවන්නට ඉඩ තැබුවේ නැහැ. As Sri Lankan children growing up in the UK, our talents and gifts may also go to waste. This is why Muthuhara is so important to allow us to develop our skills and also connect with our valuable heritage. අහසින් වැටෙන එක ජල බිඳක්වත් නිකරුණේ මුහුදට නොයවන්න. පුංචි අපේ සිහින සම්පූර්ණ කරගන්න අවස්ථාව දෙන්න. බලාකුලින් බැස සමන් කුලක් වැඳ එළෝ බලා යනවා. අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් අඬ අඬා ඔහේ යනවා. දෙවි දෙවි බිම්දිදි රදස්තු බැලු බැලු හැමතේ යමව යමව මායේ මෙහෙ ආකිමන් නිවා පොළොවේ. බලාකුලින් බැස සමන් කුලක් වැඳ එළෝ බලා යනවා. අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් අඬ අඬා ඔහේ යනවා. දවේ දවේ බින්දිදි රදස්තු බැලු බැලු හැමතේ යවව් යවව් මා එහෙ මෙහෙ ආගිමන් නිවා බොලොවේ. එදාරටේ මේ ධනතතින්ම තැනින් තැනේ රඳවා. මගින් වැඩක් ගෙන මටත් වැඩක් කොටලුවේ නමක් තැබුවා. බලාකුලින් බැස සමන් කුලක් වැඳ එළෝ බලා යනවා. අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් අඬ අඬා ඔහේ යනවා. එදා රටේ මේ දනෝ දැතින්ම තැනින් තැනේ රඳවා. මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොටලොවේ නමක් තැබුවා. වැඩක් නොගත් දිය හඬා දොඩාමේ මුවේ බලා යනවා. සිඳි සිඳු තෙරේ වැඩි කරදියෙන් නෙලෝ යනවා. බලාකුලින් බැස සමන් කුලක් වැඳ එළෝ බලා යනවා. අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් අඬ අඬා ඔහේ යනවා. වැඩක් නොගත් දිය හඬා දොඩාමේ මුවේ බලා යනවා. හැබි සිඳි සිඳු තෙරේ වැඩි කරදියෙන් එළෝ යනවා. බලාකුලින් බැස සමන් කුලක් වැඳ එළෝ බලා යනවා. අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් අඬ අඬා ඔහේ යනවා.